දරස්ලාගේ අලුත්ම ඔෆර් එක වෙන 1111 ඔෆර් එකකින් කොහොමද ලෝ ප්‍රයිස් එකට එහෙම නැත්නම් රුපියල් 11ට රුපියල් 111ට වගේ අයිටම්ස් ඕඩර් කරන්න කියලා අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙන ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් කතා කරන්න ආපියන් අද වීඩියෝ එකට. ඉතින් මේ 1111 ඔෆර් එක කියන්නේ දරස්ලා මේ මාසෙට දෙන ඔෆර් එකක්. ඉතින් මේක ඔයා කලින් දැකලා ඇති 10 ඊට පස්සේ 9988 විදිහට කලින් ඔෆර්ස් දුන්නා. ඉතින් මේ සැරේත් මේගොල්ලෝ මේ විදිහට 1111 කියලා ඔෆර් එක දෙනවා. ඒකෙදි අපිට රුපියල් 11ට රුපියල් 111ට ඊට පස්සේ 1111ට වගේ ප්‍රයිස් වලට අපිට අයිටම්ස් පර්චේස් කරන්න පුළුවන්. ඒ වගේම තව අයිටම්ස් ගොඩකට මේගොල්ලෝ ඔෆර් ගොඩක් දෙනවා. 150 170 වගේ ඔෆර්ස් ගොඩක් දෙනවා. ඉතින් මේ ඔෆර් එකෙන් කොහොමද අයිටම්ස් පර්චේස් කරන්නේ මේ රුපියල් 11ට රුපියල් 111ට? ඒ වගේම මොනවද මේ රුපියල් 11ට රුපියල් 111ට තියෙන අයිටම්ස් මොනවද කියලා අපි දරස් එකටම ගිහිල්ලා බලමු. ඉතින් දරස් එකට ගියාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන මේ ලෙවල් 1 ඔෆර් එක මේගොල්ලෝ දීලා තියෙනවා. අපි එකට ගිහින් බලමු මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයාලට පේන එක එක ඩිවයිසස් තියෙනවා. උඩ ප්‍රයිස් ඩ්‍රොප් කරපුවා. ඔයාලට පේන මේ ස්මාර්ට්ෆෝන් එහෙම ලොකු ගණන් වලින් අඩු වෙලා තියෙනවා. මේ මොනිටර්ස් ඊට පස්සේ මේ විදිහට එක එක කෑස් ඊට පස්සේ තව අයිටම්ස් ගොඩක් තියෙනවා මේ විදිහට ගණන් අඩු වෙලා තියෙන. ඉතින් මේක ටිකක් පල්ලෙහාට ආවට පස්සේ මේ විදිහට දීලා තියෙනවා මේ අපිට ගන්න පුළුවන් prices. ඒ කියන්නේ රුපියල් 11ට රුපියල් 111ට 1111ට 11111ට වගේ අපිට ගන්න තියෙනවා items. අපි මේකට ගිහින් බලමු දැන්. ඔයාලට පේන ඇති රුපියල් 11ට තියෙන items මොනවද කියලා. මෙතන අපි සීමෝ කියන එකට ගිහින් බලමු තව මොනවද මේ items තියෙන්නේ කියලා. අපිට මේ වගේ items ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට earbuds ඊට පස්සේ stand මේ වගේ මොනවද power bank ඊට පස්සේ wire cord ඔය වගේ දේවල් ටිකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. watch smart watch cables වලී බඩු වර්ග එහෙමත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් 111ට මොනවද තියෙන්නේ කියලා බලමු. එකසිය 11ට අපිට items ටිකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතනක් තියෙනවා පොඩි electronic items. ඒ කියන්නේ watch ඊට පස්සේ airpods ඔය වගේ electric items ටිකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනත්. ස්මාර්ට් එක කියන්නේ බටන් ෆෝන් තියෙනවා. ඊට පස්සේ මේ වගේ headset වගේ දේවල් ටිකක් අපිට රුපියල් 111ට මේගොල්ලෝ ගන්න පුළුවන් කියලා දෙනවා. ඉතින් ඔයාලට මෙතන ප්‍රයිස් එක පේන්නේ මෙතන වෙන ප්‍රයිස් එකක්. ඒ වුණාට මේක ඒ ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්නේ නොවැම්බර් මාසේ 10 වෙනිදා. කියන්නේ මේ මාසේ 10 වෙනිදා හරියටම රෑ 8ට. ඒතකොට තමයි මේවා 111ට ඔයාලට පර්චේස් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා හිතනවා ඇති මේක 10 වෙනිදා විතරද ගන්න පුළුවන් කියලා. එහෙම නැහැ. මේක දවස් 11ක් 12ක් යනකම් තියෙනවා. කියන්නේ 21 වෙනිදා වෙනකම් මේ ඔෆර් එක යනවා මේගොල්ලෝගේ. ඒ කියන්නේ 20 ඒ දවස් ටික ඇතුළත රෑ 8ට අපිට මේවා පර්චේස් කරන්න පුළුවන් රුපියල් 11ට 111ට. ඉතින් මේක ඔයාගේ අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. මොකද මේ ඕඩර්ස් දාන කට්ටිය වැඩි හින්දා ඉක්මනට මේවා out of stock වෙනවා. ඉතින් ඔයා නොවැම්බර් 10 රෑ 8ට හරියටම රෑ 8ට මේ items purchase කරන්න කියන්නේ තප්පර ගණනක්වත් යන්නේ නැති වෙන්න ඉක්මනටම ඔයා purchase කරන්න ඕනේ. ඔයා ඊට කලින් ඒ කියන්නේ එදාට මේ ටික බලලා කාට් එකට ඇතුළත් කරන්න නැතුව දැන් ඔයාට අවශ්‍ය කරන items ටික මේකෙන් බලලා කාට් එකට දාලා තියාගන්න. එතකොට ඔයාට තියෙන්නේ Play Store දෙන්න විතරයි.
සොයාට තප්පර ගණනක් ඇතුළත ඕඩර් එක කන්ෆර්ම් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ ප්‍රයිස් වලට ගන්න පුළුවන්. ඉතින් ඔයා කාට් එකට දාලා ඒ දවසට ගිහින් බැලුවම ඔයාට ඒ අයිටම්ස් වල ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඒකින්ද ඔයා ඒකට ගියාට පස්සේ අනිවාර්යෙන් page එක refresh කරන්න. ඊට පස්සේ ඔයාට item වල price එක drop වෙනවා. එතකොට ඔයාට ටග් ගාලා items ටික order කරගන්න ඕනේ. අපි දැන් බලමු මොනවද 11000 ගන්නට තියෙන්නේ කියලා. 11000 ගන්නට අපිට බලා ගන්න පුළුවන් මේ TV ඊට පස්සේ smartphone, CCTV camera, tab, ඊට පස්සේ CCTV camera ආයේ cables, projectors, ඊට පස්සේ මේ stand වගේ ඒවා තමයි අපිට 11111ට තියෙන්නේ. ඉතින් මතක ඇතුව ඔයාට අවශ්‍ය වෙන items ටික දැන් මේ කියන්නේ ඔයා බලලා ඉවරලා කාට් එකට දාගන්න. නැත්නම් ඔයාට 10 වෙනිදාට මේක කරගන්න ගියොත් ඔයාට කරගන්න බැරි වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම කාට් එකට දාලා තියාගන්න. ඊට පස්සේ රෑ 8ට හරියටම රෑ 8ට විනාඩියක්වත් පහු වෙන්නේ නැති වෙන්න ඔයා කාට් එකට දාලා ටික ඔයාට පර්චේස් කරන්න පුළුවන්. ඔයාට එහෙම ආවේ නැත්නම් ඔයාගේ page එක refresh කරන්න. ඊට පස්සේ refresh කරාට පස්සේ price එක එතකොටම drop වෙනවා. ඒ drop වුනහම ඔයා ඉක්මනට items ටික purchase කරන්න. ඊට රුපියල් 11ට රුපියල් 111ට ඊට පස්සේ 1111ට ඊට පස්සේ මේ 11111ට items ටික purchase කරන්න පුළුවන්. ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද ඔයාලට දවස් 11ක් තියෙනවා මේ වැඩේ කරන්න. ඉතින් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඔයා ඉක්මන් වෙන තරමට ඔයාලට items ගොඩක් purchase කරන්න පුළුවන් low price එකට. ඉතින් මම කලින් කිව්ව විදිහට ඔයා අනිවාර්යෙන් ඔයාට අවශ්‍ය කරන items ටික කාට් එකට add කරලා තියන්න. මොකද ඔයා මේ වෙලේ කියන්නේ 10 වෙනිදා රෑ 8ට මේක ඇඩ් කරන්න ගියොත් ඔයාට ටයිම් එක මදි වෙනවා. ඊට පස්සේ ඔයාට මේ item මේ price වලට ගන්න බැරි වෙනවා. ඉතින් ඔයා අනිවාර්යෙන් ඔයා ගන්න items ටික කාට් එකට ඇඩ් කරලා තියාගන්න. එතකොට ඔයාට තියෙන්නේ ඒක place order කියලා දෙන්න විතරයි. ඊට පස්සේ ඔයාට මේ items ටික low price වලට කියන්නේ රුපියල් 11ට රුපියල් 111ට ඒ price වලට මේ items ටික ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයා මේ items ටික කාට් එකට ඇඩ් කරලා තියාගන්න. ඉතින් අද පිටි කරන් ආයේ දරස්ලාගේ අලුත්ම offer එක වෙන 11 offer එකකින් කොහමද low price එකට items order කරන්න කියලා. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඔයාගේ උත්සාහය මත තමයි මේක තීරණය වෙනවාට මේ item එක හම්බ වෙනවද කියන එක. අද කියන වීඩියෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මම තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහල තියෙන subscribe press කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් ඉතින් අදට ගිහින් ඉන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.